කෙලින් හෙලවෙන්නෙත් නැහැ මේක. කෙලින් තියෙනවා. මොකද මෙහෙම යනකොට හෙලවෙනවනේ. හෙලවෙනවනේ. මාර පාසයක් මේක. උඩට යනකොට මේ වයිසිනකොට බය වෙනවා ඉතින් ඇත්තටම. ඔව් බයිට කොටත් එනවා මේකේ. බයිනකොට ඉතින් යන්න පුළුවන්. මීට වඩා භයානක අර මේ එක. ස්ප්‍රූගන් පාස් එක. ඒක මීට වඩා වැඩි. කියවන්නේ ඉඳලා යනකොට අර පොඩි පොඩි ගල් ඒරියා තියෙනවා. ඒ වාහන දෙකක් ඉතින් හම්බුනම යන්න බෑ. ඔව් එතන බහනකයි. එක තැනක මේ වාහන දෙකක් නැවතිලා මට බයිසින් නැවතින්න වුණා. බ්‍රේක් කරගන්න. ඒ පාර මේ පල්ලෙහාට මෙහෙර තමයි එමත් මේව කරගත්තේ. කකුල දාගත්තේ. ඔව් නැත්තම් බෑනේ. ඉස්සරහට උඩට යන්න බෑනේ. මන්ද අමාරු. ආපහු මුදුම අමාරු වන්දත් ඒක. සමුවේනේ නැගලා ස්ප්‍රූගන් ප්ලාස් එකට. ඔව් මේ යන්න හදලා තින්නේ. මොකද්ද මේ පළවෙනි කම්පලන්ට් එක නැවතිලා හැරිලා ඇවිල්ලා. ගන්න බැරුව. ඒ පාරට බයිසිකලේ මේ අවුරුදු 15කට විතර කලින් දැන් නම් උට හිටන්නවක්වත් බෑ. බයිසිකලේ කොයි කඩන් වැටි. කවුද එහෙම අමාරුවෙන් කියලා තියගත්ත හොඳයි නැත්නම් මනසයා. ඕවාට මේ වෙන්න පුළුවන් කියන්නේ. යන්නත් බෑ ඉතින් අර කකුල් ගල් වෙනවනේ ඒගොල්ලෝගේ. ඔව් අන්න ඒක මස් මේ වෙනව දන්නවද? ඔව්. අර මචං පේනවා උඩ. ඔව් ඔව් ඔව්. පේනවනේ ඔක්කොම. මේක තමයි ඔව් ඔතනින්ම නැග්ගම තමයි තියෙන්නේ මේ පැත්තෙන් දකුණට. අර තියෙන්නේ. පේනවනේ ඔක්කොම හොදට. ඔව් පේනවා. ඉතින් දැන් පටන් ගන්න ස්ක්‍රූ කරා. මාළෝය පාස්. ලංකාවේ මෙහෙම පාරවල් නැහැ. ලංකාවේ පාරවල් තියෙනවා මෙහෙම වැටක්වත් ගහලා නැහැ. හරි භයානකයි. අර මොකද ඉතින් 18ක මොකද තියෙනවනේ 18 18 වංගු. මේ බං ඉතින් ඒක නිකන් ලංකාවේ රෙසිඩෙන්ට්ලි අපේ ඉතාලියේ රෙසිඩෙන්ට්ලි වගේ. ඒ වගේ ඔව්. රෙසිඩෙන්ට්ලි අන්තර බංගු 14 රන්නේ. ඒකත් ඒ වුණාට 14ට වැඩි. බංගු ලියලා නැහැ. ඒක නම් මාර අමාරුයි බයිසිකලෙන් යන්න මේ හරි. ඔව් මෙතන හරි අමාරුයි. මෙහෙම කිල්ලෝනේ යන්න. සමහරකෙදි මේක બ્લોක් වෙනවා නේද? ඔව් සෙනෙ වෙන මතකද එකපාරක් බ්ලොක් වෙලා තිබුණා. මේකේ බස් එකක් යනවනේ මේ. බස් එක යනවා ලොකු බස් එක. බස් එක යනකොට තමයි භයානක මොකද මේ නවතින්න ඕනේ පැයක් විතර ඈතින් නවතින්න ඕනේ. ඒ බස් එකට හරව ගන්න බෑනේ. බස් එකේ යනවා නවතින්න ඕන කලින්ම. යාට ඉඩ දෙන්න. මොකද මේ කන්ද නැගුණු බයිසිකල් යන මේ හරි වගේ නවත්ත ගත්තොත් ඉවරයි මාරයි. ඔව් අමාරුයි. ඒක කල්පනා හිමුනේ මේක ඩ්‍රයිවිං කරන. ඔය යච් මේ ග්‍රැසියර් ඔය පේන්නේ. කන්ද ඔය කීම පේන්නේ ග්‍රැසියර් කියනවා. කන්දේ නවත්ත ගත්ත කියන්නේ හරි අමාරුයි නක ගන්නත් ඊට පස්සේ. ආපහු මේ වාහනේ තමයි මේක නැවතුවා. වයිට් වෙන්න නැද්දානේ? ඒ කියන්නේ හිතන්නේ නැහැ ඉතින් ඒක. අර බලන්න පල්ලෙහා. බයිසින් යනකොට ඉස්සරහා බලාගෙන යන්නේ පස්සේ ඕක බලන්නේ නැහැනේ. ඔව් මොටෝ බයික් එකේ පේනවා. මංගු බලන්න ඉන්නේ නැහැ මොකද මම ගිහම බයි මේ කියන්නේ මේ වෙනවා ඉතින්. මොටෝ බයික් එකේ එනවනම් ෂෝක් මේ පැත්තේ. බයිසින් ලේන් එක බලන්නේ මේ ඉස්සරහට යන පාර විතරයි බලන්නේ.
කියන්නේ ඉතින් මාන මේකත් යනවා ෆිට් එක. මේක බයින්නත් ටිකක් බයයි මට. බයිය හිමින් හරි හිමින් යන්න ඕනේ කියන්නේ හිමින් කියන්නේ හිමින් යන්නත් බෑ ඒතර කොන්දරි දෙනවා යනකොට. 40 ලිටර යන්න ඕනේ. අර දෙකද? කිලෝ චාර්ජින් එක. ඔව්. උපා ගන්න මේක 20 25 පා ගන්න. ඔව් ඉතින් මේක පදිනවා කියන්නේ. ඌරි ගන්න. පා ගන්නවා කියන්නේ පුදුම පැනකින්. හරි දැන් උඩින් මෙන්න මෙතනින් ගියා. කොහොමද ඔය තියෙන්නේ? මෙහෙට ගියේ. ඔව් මෙතනින් මෙන්න මෙතනින්. ඒගොල්ලෝ දන්නවද ඒක නේද? ඔව්. යාන් අර යටි යන්නේ. ඔව්. අර ලස්සනයි. මලෝය පාස් ඉවර වෙනකොට තමයි හැරෙන්න තියෙන්නේ. මෙතනින් මලෝය හොටල් එක. ටොයිලට් එක උච්චි. හරි ගියම් කොක්ක. අපි දැන් ඉන්නේ ස්විට්සර්ලන්තේ මලෝය පාස් එකේ ඉන්නේ. මේ කඳු පාස් එක මේ මුළු අවුරුද්දෙම ඕපන් කරලා තියෙනවා. ඉතා වැදගත් පාස් එකක් මොකද ඉතාලියයි ස්විට්සර්ලන්තය අතර කනෙක්ෂන් තියෙන පාරක් අඩු පාරක්. බලා ගන්න පුළුවන් වටේම තියෙන කඳු. කොහමද කිෂාන්? ලස්සනයි මේ පැත්ත. ලස්සනයි නේද? ඔව්. පොඩ්ඩක් වහිනෝ. ලස්සන මේ පල්ලියයි මේක. ඔව්. මේ තියෙන වැව. හරි ලස්සනයි නේද ඒගොල්ලෝ? ඔව් මාල් ලස්සනයි. මෙතනින් ගිහලා බලන් ඉන්න පුළුවන් මේ. මොකද්ද? මොනිස් බලන් ඉන්නේ පාර මුලනේ ගාලා මේ. ඔව් උඩ. මේකත් හොටෙල් එකක් උඩ තියෙනවා. ඔක්කොම හොටෙල් තියෙනවා. 99ම හොටෙල්ස්. ऑफ कराने ऑफ कर चलो स्टॉप करो ऑफ कर मार रसना है भी අර පොල්ලේ කොට කලින් සමුද්දඳගෙන එළියට වෙලා ඉන්න. නෑ මෙහෙ ආයත මේ සීතල තේරෙන්නේ නැහැ ගොඩක් ආයත. මොකද මේ උඩ නිමේදී ඒගොල්ලෝ මේ ඉපදිච්ච අය ඉන්නේ. මොකද මම එහෙම තියෙනවා. මේ පොඩි ගම්මානේ මේ ඉබානේ හොටලේ හරි අමුතු මේ චැලෙට් එක. ඒවා මේකනේ. දීවලි පාතල තියෙනවා. ඔව් මාරයි. පාර ගණන් නැති ඒවා වෙයි. තාප්පු වෙන ගණන් ඇති මේක. දවසට 200ක්වත් කියන්නේ. ඒ ගණන් සාමාන්‍යයෙන් 200 මේ ගණන්. 100ට 150ට හොයා ගන්න අමාරුයි. මෙදිනේ බස් ස්ටෑන්ඩ් එකේ බස් එක මේ
බස් එක මෙතනට එනකන් එනවනේ. ඔව් කියා වෙනවද කියලා එනවා. අර බලන්නකෝ හොටෙල් නිකන් මේ. ඔව් මේකත් මහා ලස්සන හොටෙල් එකක් මට මතකයි කවදාවත් දැක්කා. විශාල. ඔය දැන් මේ මෙතන සන් මෝරිස් නේ. තව ඉස්සරහට සම් මෝරිස් තව ඒක තමයි මාර ගණන් ඇති. අප්පු. ඔය දී ඊට පස්සේ මෙතනින් කන්ද නැග කරලා පස්සේ මෙතනින් කෙලිම යන්න පුළුවන් 40 විතර වේගින් යන්න පුළුවන්. ෆ්ලැට් පොළවනේ. හෝටල් ඔක්කොම ඉතින්. ඉන්නේ. මේ හරියට ගිහින් නවත්තන්න දෙන්න. ඔව් කරන්න. අපි අපි කොට හලන. සම් මෝරිස් කියන හරියට. අයියා දැන් ඔව් අර ඉස්සරහින් ඕන ගන්න අපරාධ.